Hi, hello everyone. පොඩි රාමත් දාන්න යන්න හදන චුට්ටක් හවස් වෙලා තියෙන්නේ. මේ හඳ මාමත් ඇවිල්ලා. වැඩ ගොඩක් තිබ්බ හින්දා චුට්ටක් පරක් වුණා. යන්න හදන්නේ අර මේ අලුතෙන් ඕපන් කරා මං හිතන්නේ FB එකේත් වයිරල් ගියා. Sky One කියලා අලුත් shop එකක් ඕපන් කරා අවුරුද්ද ටාගට් කරලා මං හිතන්නේ සීසන් එක. ඒකම ටාගට් කරලා ඒගොල්ලෝ ඕපන් කරා. දැන් චුට්ටක් යන්න හදන්නේ අද ඕපනින් එක තිබ්බ හින්දා චුට්ටක් මොනවද ස්පෙෂල් තියෙන්නේ කියලා බලන්න. ගිහින් බලමු කොහොම වුණත් මගේ අතේ තියෙන රුපියල් 5000යි ගිහින් බලමු කරගන්න පුළුවන් වේද මොනවද ගන්න පුළුවන් දේවල් ඒ දේවල් මොනවද කියලා චුට්ටක් ගිහින් බලමු try එකක් දෙනවා මේකේ shape කරගන්න සාමාන්‍යයෙන් අපේ ගෙදර කට්ටිය යනවා කියන්නේ අඩුම තරමේ එක්කෙනෙක්ට එක ගානේ මොනවා හරිවත් ගෑනෙනවා එක්කෙනෙක් විතරක් අරන් එන්නේ නැහැ කොහොම කොහෙ ගියත් ඒක තමයි අපේ ගෙදර තියරි එක බලමු මොනවා හරි අඩුම තරමේ shorts තුනක් හරි ගන්න පුළුවන් වේද කියලා බලමු මටත් මොනවා හරි එක බලමු ගිහින් හම්බෙන මං එහෙදී මම හිතන්නේ වීඩියෝස් ක්ලිප්ස් චුට්ටක් ගන්න පුළුවන් ඒ try එකක් දෙමු ගන්න පුළුවන් වුණොත් මම ඒවත් දානවා වීඩියෝ එකට ලොකු ටෝක්ස් දීලා ගියාට අන්තිමට මොකද උනේ කියලා බලන්න අන්තිම වෙනකන් රැඳී සිටින්න අපේ ගේලංගමයි මේක තියෙන්නේ විනාඩි 10ක් 15ක් වගේ ඇතුළත යන්න පුළුවන් ওই විදිහට ඉතින් ඇතුළට ගියා මං කිව්වා මං හිතන්නේ මේකේ නම Sky One මාළඹේ තියෙන්නේ තලාහේනේ හරියටම තලාහේනේ සිමිට්‍රි එක ඉස්සරහා ගියපු ගමන් ඉතින් මගේ ඇස ගැටෙන දැනට දුවලා ගියා මෙතන රුපියල් 500 600 ඉඳන් චුටි ටිටිස්ලා තිබ්බා ඔය වගේ මියුසිකල් බෑන්ඩ් එකකුත් ප්ලේ කරලා තිබ්බා ඕපනින් එකනේ ඇත්තටම ග්‍රෑන්ඩ් ඕපනින් එක ඒක සුපිරියටම තිබිලා තිබ්බා උදේ ඉඳන් උදේ දේවල් වලට දකින්න හම්බුනේ නැහැ ඒකට කණින් කොඩින් ආරංචි වුණා එළියට බැස්ස ගමන් ඉතින් කට්ටිය වෙස්සක් බලන්න යනවා වගේ මුළු ගම මෙතන මෙන්න මේ සාරි එකට තමයි මට ඉස්සෙල්ලාම හිතේ ඒක මාර ලස්සනයි මම හිතන්නේ ඒක 2000 කණක් කොහෙද සාරි නම් මාරම රීසනබල් ප්‍රයිස් ඔක්කොම ලොකු ගණන් තිබුණේ ඇත්තටම මාරම ලස්සන සාරි තිබ්බ මම ගත්තේ නැහැ නාගාව සාරි දෙක තුනක් තව තියෙනවා ඒ හින්දා මේ පැකින් එකක් කඩපු නැති ඒක මම බොරුවට ගත්තේ නැහැ පස්සේ බලනවා ඔය පේන්නේ මම හිතන්නේ 1700 ගානේ ඔව් 1795 මෙන්න මේ කියුට් ක්‍රොප් ටොප් එකට මට හිත ගියා හැබැයි ගත්තේ නැහැ ඒකත් ගත්තේ නැති හේතුව කියන්නම් ඔය හෑන්ඩ් බෑග්ස් උත් මාර රීසනබල් මේ ප්‍රයිස් හිතුවේ නැති තරම් ඒවත් මාර විදියට ලාභයි රුපියල් 3000 ගානින් ඉඳන් උඩට තිබ්බා මම හිතන්නේ හෑන්ඩ් බෑග් එකක් රුපියල් 5000 6000ක් වගේ වෙනවනේ ඔය ලේඩීස් වෙයා තිබ්බ හරිය එතකොට ඒකත් මාර විදියට මේම ලස්සනට ඩෙකෝ කරලා තිබ්බා ගොඩාක් හැඳුම් තිබ්බා ඇත්තටම ප්‍රයිස් උත් මාර රීසනබල් හැබැයි ගවුම් චුට්ටක් ගාන වැඩිද කියලා හිතන රුපියල් 4000ට එහා වගේ තමයි ගවුම් තිබ්බේ ඔක චුට්ටක් ඇඳලා බැලුවා මම සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අඳින්නේ ඒ ලයින් ගවුම් මෙන්න මේක ඇඳ විතරයි අපේ අම්මයි නංගි කෑ ගැහුවා ඔයාගේ වයසට ගැලපෙන ඇඳුමක් හොයාගන්න කියලා මම දන්නේ නැහැ අයියේ කියලා උනේ මට හිත ගියපු දේවල් ටිකක් තමයි චුට්ටක් එහෙම වීඩියෝස් ගත්තේ චුටි ක්ලිප්ස් මේ ජෙන්ට්ස් සෙක්ෂන් එක මොනවා කරන්නද කොල්ලෙක්වත් හිටියනම් අරන් දෙන්න තිබ්බා ඒකෙත් ටී-ෂර්ට් චුට්ටක් ගන්න මේක මීනි ලබු ආසයට නම් ඔන්න ඉන්නවා ලබුස්ලා ගොඩක් පාට ගොඩකින් තිබ්බා මීනි රෝස කහ හොම් පාට ගොඩකින් තිබ්බා මට නම් එයාත් කන්න බලන් ඉන්නවා වගේ ඒ වගේද බලන්නකෝ මෙයා කොච්චර කියුට්ද කියලා මෙයා රුපියල් 1990යි මේ ඩෝල්ස්ලා නිකන් බාබි ඩෝල් ලොකු සෙක්ෂන් එකක් තිබ්බා මං හිතන්නේ අටෙන් එකක් වගේ පැත්තක් වෙන් වෙලා තිබ්බ බාබි ඩෝල්ස්ලට ආසයි ගියොත් එහෙම මාර විදියට ආස වෙයි එකට මේ තියෙන්නේ සූ සෙක්ෂන් එක එතකොට මෙතන ගොඩාක් හීල්ස් තිබ්බා ඒකත් මාරම රීසනබල් ඒ ප්‍රයිස් මමත් එතනින් කවදා හරි ගන්නවා දෙකක් මේ තියෙන්නේ කිචන් වෙයා සයිඩ් එකෙත් හරිම ලස්සන කියුට් අයිටම් තිබ්බා මෙන්න මේ මග් එකක් රුපියල් 500 ඉඳන් උඩට තිබ්බේ මෙන්න මේ මාළුවව මම දැක්කේ උපුල්සර්ගේ අර එයාගේ අර අලුතෙන් හදපු ගෙදර ඕපනින් එකේදී කවුරු හරි එකේ අර ගිෆ්ට් කරලා තිබ්බා එන්න ඒකේ ප්‍රයිස් එක බලන්න තමයි මං ගියේ 39000 ගාණක් ඔන්නෝම මේ ඉතින් ඕපනින් එක දවස් ඉඳන් පුංචි ඉවෙන්ට් ටිකක් තිබ්බා ඔන්නේ වතුර බෝතලේ හම්බුණා අපිට මෙන්න මේක හම්බෙලා තිබ්බා 5000ට වැඩියෙන් shopping කරපු කට්ටියට කොහොම වුණත් කිසිම බඩුවක් ගත්තේ නැහැ මම ගිහලා රුපියල් 5000ම ඉතුරු කරගෙන තමයි ආවේ. ඒ කිව්වොත් මාර සෙනගක් මං ගියේ හවස් වෙන්න වගේනේ. ඒ හින්දා මාරම සෙනගක් හිටියේ. ඉතින් ඒ වෙලාවේ හැටියට එතන පොලිමේ හිටියා නම්
එන්න වෙන්නේ නෑ. බලන්නකෝ සෙනඟ පුදුම ක්‍රවුඩ් එකක්. මං හිතන්නේ ෆොටෝ බූත් එකකුත් තිබ්බා ඇතුලේ. ඔයාලත් ඉතින් අනිවාර්යෙන් ඇවිත් බලන්න. බයි.